හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට සුපුරුදු පරිදි මතක ගොඩක් පිරුණු ලස්සන වීඩියෝ එකක් අරගෙන අදත් මම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න අපි අද මේ යන්නේ කොහෙද කියලා ඔයාලා දන්නේ නැති thumbnail එකෙන් දකින්න ඇති. අපි යන්නේ මාතරට. අපි විතරක් නෙමෙයි අපේ හස්බන්ඩ්ගේ අක්කලත් යනවා. යන්නේ අක්කගේ පුතාගේ හොකි මැච් එකක් තියෙනවා මාතර. ඉතින් අපි ඒක බලන්න තමයි යන්නේ. ගොඩක් දවසකින් ඉතින් අපි එළියට ගියෙත් නැති හින්දා අපි හිතුවා මාතර ගිහිල්ලා මැච් එක බලමු කියලා. දවස් 3ක් තියෙනවා මැච් එක. ඉතින් අපි මේ යන්නේ දෙවනි දවසේ. ඉතින් අපි මාතරට යන්න දාගත්තේ කෝච්චියේ. කෝච්චිය තියෙන්නේ 6:58ට පානදුරෙන්. පානදුර ස්ටේෂන් එකට යන්න අපි ගෙදරින් 6ට විතර වගේ පිටත් වුණා. පාරට ඇවිල්ලා ඉතින් බස් එක ගිහිල්ලා ස්ටෑන්ඩ් එකෙන් බහැලා කෝච්චි ස්ටේෂන් එකටත් පයින් චුට්ට දුරක් තියෙනවා. ඉතින් ඒ ටිකත් යන්න ඕනේ. හන්ද අපි 6ට විතර ගෙදරින් පිටත් වුණා. අපි දැන් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අක්කලා තාම ඇවිල්ලා නැහැ. අපි යාලටත් එක ටිකට් අරගෙන යාලා එනකන් හිටියා. යාලා ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ ඉතින් ඔන්න කෝච්චියත් ආවා. දැන් තියෙන ඉතින් මාතරට යන්න. හැබැයි ඉතින් අපිට කෝච්චියේ නගිනකොට ගොඩාක් සෙනග හිටියා. අපිට ගාල්ලට යනකම්ව ෂීට් එකක් හම්බුනේ නැහැ. අපි ගාල්ලට යනකම්ම හිටගෙන තමයි හිටියේ. මොකද එදා නිවාඩු දවසක්නේ. දවස් 3ක නිවාඩු 3ක් තිබිච්ච හින්දා ගොඩක් සෙනග හිටියා කෝච්චියේ. ඉතින් කොහොම හරි අපේ පොඩි එක්කෙනාට නම් මේ සීට් එකක් හම්බ වුණා. ඒත් අපි ඔක්කොම අල්ලම වගේ ගාල්ලට යනකම්ම හිටගෙන තමයි ගියේ. හැබැයි ඉතින් කොච්චර හිටගෙන ගියා වුණත් ඒ ගමන හරිම විනෝදයි. මොකද ඉතින් ගොඩ දවසකින් තමයි අපි එළියට ආවේ. කෝච්චි ගමන හරිම විනෝදයි. කෝච්චි යනකොට හරි ලස්සන වටපිටාවක් අපිට බලන්න පුළුවන්. ඉතින් ඒක හින්දාම අපි කෝච්චි යන ගොඩක් ආසයි. අපි ඉතින් උදේ කෑම කෝච්චිය ගන්න හිතාගෙන තමයි ගියේ. ඒ වුණාට ඉතින් අපිට ගාලට යනකම්වත් සීට් එකක් හම්බුනේ නැහනේ. ඉතින් ඒ නිසා කන්න විදිහක් තිබුණේ නැහැ. කොහොම හරි ඉතින් අපිට ගාල්ලෙන් පස්සේ සීට් හම්බුණා. ඊට පස්සේ අපි කට්ටිය උදේට කෑවා. අක්කා පාන් හදාගෙන ඇවිල්ලා තිබුණා. මමත් කේක් එහෙම අරන් ගියා. දැන් වෙලාව උදේ 9 මාරට විතර ඇති. අපි දැන් ඔන්න මාතරට ඇවිල්ලා තියෙන්නේ. මාතර ස්ටේෂන් එකේ. මාතර උයන්වත්ත ග්‍රවුන්ඩ් එකේ තමයි ඉතින් මේ හොකි මැච් තිබුණේ. මේ ඉතින් ස්ටේෂන් එකේ ඉඳන් ගොඩක් දුර නැහැ උයන්වත්ත ග්‍රවුන්ඩ් එකට. අපි පයින්ම ආවා ග්‍රවුන්ඩ් එකට එනකොටත් ඉතින් සමහරක් තරඟ පටන් අරගෙන දුනා. ඒත් අපේ පුතාගේ තරඟේ නම් පටන් අරගෙන තිබුණේ නැහැ. එයාලා ඒ වෙලාවේ එතනට ඇවිල්ලා තිබුණෙත් නැහැ.
එදා අපේ සෙනුලට මැච් දෙකක් වැටලා තිබුණා. නමුත් අපිට බලන්න උනේ එක මැච් එකයි. මොකද අපිට 3:45ට තමයි අපිට ආපහු පානදුරේට යන්න කෝච්චිය තිබුණේ. ඉතින් අපි 3:45 වෙද්දී යන්න ඕනනේ. මැච් එක තිබුණේ 4ට විතර. ඉතින් අපිට ඒක බලන්න බැරි වුණා. එක මැච් එකක් හරි අපි බැලුවනේ. ඉතින් ඒක ගැන ගොඩක් සතුටුයි. මොකද අපි ගොඩ කාලෙකින් තමයි එළියට ගියේ. ඉතින් හරි විනෝදයි ඒක. කොහොම හරි ඉතින් අපි සෙනුගේ මැච් එකට අමතරව ඉතින් එතන තව මැච් දෙකක් විතර බලලා අපි දවල්ට කන්නත් එක්ක එළියට ආවා. කාලේ හැමම කෝච්චියට යන්න කියලා හිතාගෙන. ඒත් හැබැයි අපි මාතර ටවුන් එකේ ගොඩක් ඇවිද්දා කෑම කඩයක් හොයාගන්න. වැඩේ කියන්නේ අපි පානදුරේ නම් හැමදැනම දකිනවා මාතර බත් කඩේ මාතර බත් කඩේ කියලා. ඒ වුණාට මාතර නම් අපිට එක බත් කඩයක්වත් හම්බුන්නේ නැහැ. හරි අමාරුවෙන් තමයි මේ කඩෙත් හොයාගත්තේ. ඉතින් අපේ කට්ටිය හොඳටම බඩගින්නනේ හිටියේ. දැන් නම් ඕන දෙයක් කනවා කියන ගානට තමයි ඉතින් කට්ටිය හිටියේ. කොහොම හරි ඉතින් මෙතන අපිට රයිස් හම්බ වුණා කන්න. උණු උණුවෙම ඉතින් කෑවා කට්ටියත් එක්ක. කාලා කෝච්චියටත් හැබැයි එතන ළඟයි. ඉතින් වෙලාව හැටියට ඉතින් ඒ කෑම ටික නම් ඉහටත් උඩින් හොඳට තිබුණා. මෙහෙමයි ඉතින් අපි මාතර ඉතින් හරියට දන්නේ නැහැ ටවුන් එක. ඉතින් අපි සමහරක් විට ඇවිද්දේ කෑම කඩ ඒවා මේවා නැති පැත්තකද දන්නේ නැහැ. කොහොම හරි ඉතින් අපිට අන්තිමේදී ඇවිදලා මේ කඩේ තමයි කන්න හම්බ වුනේ. ඊට පස්සේ අපි කාලි වෙරළා හොම ස්ටේෂන් එකට ගියා. ඒ අනතුරේදී අපිට හම්බ වුණා මේ මොකද්ද ඕපන් ගෝල්ඩ් කියලා කඩයක්. ඒ කියන්නේ රන්නාලේ පිටබඩු විකුණන්නේ. අන්න එහෙම කඩයක් හම්බුණා. දැන් මේ දවස්වල ඉතින් රත්තරන් ගණන්නේ ළමයි. ඉතින් රත්තරන් දාගෙන පාරේ යන්නත් බැහැනේ. ඉතින් අපේ හස්බන්ඩ් මට කී හිටියේ ඔයාලට මේ රත්තරන් චේන් එක ගලවලා තියලා මේ එහෙම එකක් දාගන්න කියලා. ඉතින් මං හිතුවා මාතර ආපු එකේ මාතරෙන් මේ මතක සටහනක් විදියට හරි අපි මේක එහෙනම් අරගෙන යන් කියලා. ඉතින් අපි ගියා නිකන් බලන්න කොහොමද කියලා නිකන් බලන්න ගියේ ගණන් බලන්න ගියේ. ඒ වුණාට ඉතින් පස්සේ කොහොම හරි අපි මට හිත ගිය චේන් එකක් තිබුණා. මම ඒක ගත්තා. ලොකු ගාණක් උනේත් නැහැ. වොරන්ටි කාලෙකුත් තියෙනවා. ඉතින් වොරන්ටි කාලයක් තිබුණත් ඉතින් වැඩකුත් නැහැ. ඉතින් මොකද අපි ආයි මාතරෙන් නෑ මේක මාරු කරගන්න නේද? කොහොම හරි ඉතින් මං එතනින් අරන් ආවේ. යාළගේ අපේ ඔන්ලයින් ස්ටෝර් එකකුත් තියෙනවා. මට එහෙම දුන්නා Facebook එක WhatsApp channel එක එහෙම යාළගේ links වගේක් දුන්නා. hand bill එකක්. ඊට පස්සේ ඉතින් අපි එකත් අරගෙන හිමින් සැරේ කියව ඉතින් ස්ටේෂන් එක ළඟටම ආවා. ඇවිල්ලා මේ අපි එන ගමන් යෝගට් වගේකුත් අරන් ආවා. කෝච්චිය එනකම් වෙලා තියෙන හින්දා කන්න. ඉතින් අපි කට්ටිය ඔය යෝගට් එකේ රස බලන ගමන් රස කයියකුත් දාගෙන හිටියා ඉතින් කෝච්චිය එනකම්. මාතරින් 3:45ට තමයි බෙලියත්ත කෝච්චියේ තිබුණේ. ඉතින් උදේ ආවෙත් අපි මරදාන බෙලියත්ත කෝච්චියේ ඒ කෝච්චියෙම තමයි අපි දැන් මේ පානදුරේට යන්නේ. උදේ නම් ඉතින් අපිට ෂීට් තිබුණ නැහැනේ. හැබැයි යද්දි නම් අපිට ෂීට් ඕනකටත් වඩා හම්බ වුණා. මොකද කට්ටිය ගොඩක් අඩුවේ කොළඹට යන්න. ඒ නිසා මේ අපිට ෂීට් ඕනකටත් වැඩිය තිබුණා. අපේ අය ඉතින් ෂීට් වලින් ඒ ෂීට් එකට මේ ෂීට් එකට මාරු වෙවි. නිදහසේ හොඳට වටපිට බලන ගමන් ආවා. ඉතින් කෝච්චියේ පැය 2:00මාරක් 3කට කිට්ටු වෙන කාලේ සීමාවක් අපිට මේ ගමන තියෙනවනේ. ඉතින් ඒ නිසා අපි කෝච්චියේදී කන්නත් පොඩි දේවල් ටිකක් මාතරින් අරගෙන ආවා. ඒ යන අතරතුරේදී අපි ඒව කෑවා. ඉතින් හරිම ලස්සන වටපිටාවක් අපිට උදේ බලා ගන්න බැරි වුණු වටපිටාවක් අපි ඉතින් යද්දි බලාගත්තා. බලන්නකො කොච්චර ලස්සන පරිසරයක්ද කියලා. ඉතින් මේ අපි මොන ප්‍රශ්නක හිටියත් මේ හැම ප්‍රශ්නෙම අමතක කරන්න පුළුවන් මේ ලස්සන පරිසරයට. ඒ ලස්සන අත්දැකීම විඳින්න නම් අනිවාර්යයෙන්ම මේ ගම්මැද්දෙන් හරි සද්දට යන මේ කෝච්චි ගමනේ යන්න ඕනේ. හැමදාම එකම විදිහට ගෙවන මේ ජීවිතේ පොඩි හරි වෙනසක් ගන්න ඕනේ කියලා හිතෙච්ච හින්දා තමයි අපි හදිස්සියෙම මේ ගමන යන්න තීරණය කළේ. ප්‍රශ්න කරදර අපි හැමෝටම තියෙනවනේ. ඉතින් ඒ හැම ප්‍රශ්නයක් අස්සෙම පුංචි හරි වෙනසක් ගන්න උත්සාහ කරන්න. ලොකු වියදමක් කරන්නේ නැති වුණත් මේ වගේ පොඩි දෙයකින් හරි පොඩි හරි සතුටක් ගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා ජීවිතේට.
ඉතින් පුළුවන් හැම වෙලාවකම මොන ප්‍රශ්න තිබුණත් සතුටින් ඉන්න. ආදරණීය මතක ගොඩාක් එකතු කරගන්න. ඒවා කවදා හරි දවසක අපිට අනාගතයේදී සිහිපත් කරන්න පුළුවන්. හරි ලස්සනට. ඉතින් ඔන්න කතාවෙන් කතාව මම පානදුරේ ස්ටේෂන් එකටම ඇවිල්ලා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ආදරෙන්